ඔළුවට වෙහෙස නැද්ද මේ මිනිස්සු මැරෙනව අහලා? අපේ මරණය ඇත්තටම ඉතින් මේ තියෙනවා කොයි මොහොත වේද අපි දන්නේ නැහැ. ඒ හින්දා හොඳ මිනිස්සු ඉදිරියේ ඉන්න ජරා සත්තු වෙන්න. ප්‍රධාන නයිට්‍රජනීය බහිස්රාවීය ඵලය යුරික් අම්ලයයි. යුරික් අම්ලයේ සාපේක්ෂව විෂ රහිතය සාමාන්‍යයෙන් ජල අද්‍රාව්‍යය මේ නිසා ජලය ඊතා සුළු ප්‍රමාණයක් සමග අර්ධ ඝන ද්‍රව්‍යයක් ලෙස බැහැර කරයි. අර්ධ ඝන ද්‍රව්‍යයක් ලෙස බැහැර කරයි. එහෙත් ඇමෝනියා වලින් යුරික් අම්ලය නිපදවීම සඳහා යූරියා නිපදවීමට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් වැය කළ යුතුය කියලා කියනවා. ඊළඟට සතුන්ගේ බහිස්රාවී ව්‍යුහවල විවිධත්වය මේ වරහන් ඇතුලේ තියෙන කියවන්න බෑ. අවන්දානන්දයටපත් වෙනවා කියව. සියුම් ව්‍යුහය අවශ්‍ය නැත. මේ නොකිය කියන්නේ අඳින්න එන්නේ. හරිද? වැඩිපුර සතුට වෙන්න එපා. මොකක් එන්නේ නැද්ද? අඳින්න එන්නේ. අඳුන ගන්නත් වෙනවා නම් කරන්නත් වෙනවා. හරිද? මේවට මේ පොපියන චමත්කාරයකට එන්නේ. හරි? මේ කියව. right. අර මේ බස් එකේ විපත දැක්කද? ඈ? ඔළුවට වෙහෙස නැද්ද මේ මිනිස්සු මැරෙනව අහලා? මට නම් ටිකක් මේ ඇත්තට මේ වෙහෙසක් තියෙන. මම ඒක කල්පනා කරලා බලුවා මේ ඔය ඇහෙද්දි ඒ කාලේ අපිත් පොඩිනේ. අපිත් ඉතින් 10 11 ඈ ලොකුවට පොඩිත් නෑ. නමුත් වගකීමක් නේ. ගෙවල් වලින් කකා ඇති දැඩි වෙන්න. දැන් අපිට වෙහෙසක් තියෙනවා ඔළුවට. අපේ ඥාතීන්ට මේක වේද, දරුවන්ට මේක වේද, පන්ති යන ළමයින්ට මේක වේද, අපේ කොල්ලෝ මගේ ළඟ වැඩ කරන උන්ට මේක වේද. දැන් ඔළුවට වෙහෙසයි. ඔයාලගේ වයසේදී වෙහෙස නැහැ. එකම වෙහෙස අම්මට මොන හරි වේද, තාත්තට මොන හරි වේද, මගේ නංගිට මල්ලට මොන හරි වේද, මට මොන හරි වේද. පොඩි දෙයයි තියෙන්නේ. රකින්න දේවල් නැහැ. බිඳ වැටෙන්න ගොඩනගපු අධිරාජ්‍යයක් නැහැ. ගොඩනගපු දෙයක් කියලා දෙයක් නැහැ. ගොඩ නැගෙමින් තියෙන්නේ. ඉස්සර අපිට තිබ්බ එක පීඩනයක් තමයි යුද්ධය. මම මේ කල්පනා කළේ යුද්ධයක් නැති කාලේ සාමාන්‍ය වාහන හැප්පිලා මිනිස්සු මැරෙනවා දකිද්දී මේ අපිට දැනෙනවා නම් මෙහෙම පීඩනයක්. යුද්ධයක් තියෙන කාලේ වැඩි හිටියන්ට කොච්චර පීඩනයක් තියෙන්නේ නැද්ද? මම මේ අපේ අම්මලා අප්පච්චිලා ගැන එහෙම හිතලා මේ ඇත්තට මගේ හිතට සතුටක් ආවා. එහෙම අනේ ඉතින් එහෙම දෙමව්පියෝනේ අපිට මේ ඉන්නේ කිය. ඉතින් එහෙනම් මම ඔය දරුවන්ට කියන එක දෙයක්. අපේ මරණය ඇත්තටම ඉතින් මේ තියෙනවා කොයි මොහොත වේද අපි දන්නේ නැහැ. ඒ හින්දා හොඳ මිනිස්සු ඉදිරියේ ඉන්න ජරා සත්තු වෙන්න එපා. ඒ හින්දා මිනිස් ජීවිත කොතනද අපි විශ්වාස නැහැ. පව් ඉතින් අර ජීවිත මටත් හරි දුක මොනවා කරන්නද නේ? හරි වෙහෙසයි මේ මරණ ගැන අහලා. හෙට පොය දවසේ මම පන්ති කරන්නේ මොන හේතුවකටවත්. හරි ළමයි කෝටිය ගානේ කාඩ් ගන්නවා කිව්වත් පන්ති කරන්නේ නැත. ඉතින් ඒ නිසා හෙට කුරුණෑගල පන්තිත් නැහැ. පොයේ දවසට පිනක් දහමක් කරන්න ළමයි නිකන් මොකුත් නැති හිස් චරිත වෙන්න එපා. මොනවා හරි දෙයක් කරන්න. පන්සලට යන්න. ළඟ තියෙන සිල් ගන්න ළමයා සිල් ගන්න. මොනවා හරි දෙයක් කරන්න. මල් ටිකක් කරගෙන යන්න පන්සලට. කොල්ලෝ ටික එකතු වෙලා රැයන රංචු ගහලා පන්සලට ගිහිල්ලා අර මල්ලාසන ටික සුද්ධ කරන්න. කොල්ලන්ට කරන්න පුළුවන් දේවල්. පුළුවන් දේෙන් පටන් ගන්න. සිල් ගන්න යන්න බැයි නම් ඒක යන්න බලෙන් යන්න එපා. බෝමලුවට කියලා බෝපත් ටික හැදලා ගැලපෙන තැනකින් දාන්න. මේ අහන්න අහගෙන ඉන්න ඕන.